මේ එක මිනිහෙක් චූලක බණ්ඩාරවත්ත කියලා මම මෙයාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බලුවාම ජනතා විමුක්ති පෙරමුණේ කෙනෙක්. දැන් බලන්න මේ අහස පොළොව උහුලන නැති කතාව. ඥානසාර සහ සහරාන් එකම මේසයක තබා සාකච්ඡා කළේ කුමක්දයි? පාස්කු මහමුලකරු සුරේෂ් සරේරට කිව යුතුයි. දැන් මේ වගේ දෙයක් තුන් විතකින්වත් මෙහෙම කවදාකවත් සිද්ධියක් වෙලා නැහැ. මෙහෙම සහරාන් කියන්නේ මුණට මගේ මුණට හම්බෙලා නැහැ. මෙහෙම සාකච්ඡාවකට ඔය සලේ මහත්මයා අපිව කැඳවලත් නැහැ. අපි සාකච්ඡා කරලා නම් සාකච්ඡා කළේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශේ මේ පැත්තෙන් උලමාවරු වෙනවා. උලමා සභාව මේ පැත්තෙන් අපේ හාමුදුරුවෝ වෙනවා. ඒ හැරෙනකොට කවදාකවත් එක පුජ්‍යලු ඉන්ඩිවිජුවලි මේ පුජ්‍යලු හම්බෙලත් නැහැ. තනි තනියෙන් හම්බෙලත් නැහැ. ඉතින් බලන්න මේ වයින් මේ මනස විකෘති වුණාට පස්සේ දැන් මේක දකිනවා නම් දැන් අප්‍රේල් කිට්ටු වෙනකොට මේ දරුවන් අහිමි වුණු අත්පා මේ සිඳුණු ආබාධිත වුණු මිනිස්සු කොච්චර ඉන්නේ වේදනාවකින්ද? දැන් අපි නිකන් අපිට MSD හරි ආරක්ෂාව නැහැනේ. බණ කියන හාමුදුරන්ට MSD තියෙනවා. හැබැයි ලෝකෙම මේ මහා ත්‍රස්ත මේ බීජයන් පිළිබඳ අධ්‍යයනය කළා ඒකට ජීවිත දීරින්න අපිට ආරක්ෂාව නැහැ. ඉතින් අපි ওই පැත්තේ යනකොට අන්නර සංඝයා වහන්සේලාත් අපේ දරුවෝ මේ මිය ගියා අපේ ඒ පාපකට හවුල් වෙච්ච එකක් කියලා ගල්පාර ගහන්න බැරිද? මේ වගේ තිරිසන් වැඩ කරන්න හොඳද මිනිස්සුන්ට? මේවා කළා මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒ නිසා මම අවසාන වශයෙන් කියනවා යකෝ බූරුවනේ බලගේ මේ JVP ආණ්ඩු වෙන්න කලින් අපි 2000 ඉඳලා ආණ්ඩුත් එක්ක හැප්පෙන්නේ මේ රටේ සංස්කෘතික ආක්‍රමණය ගැන කතා කරන්නේ. ඒ නිසා ඒක තේරුම් ගනිilla. කුණුහබ්බ ලියන්නේ නැතුව අලුත් පරම්පරාවේ වුණේ තොපියෝ නොමග යවපු මහයුන්ටයි දෙගොල්ලන්ටම මේ කියන්නේ. දැන් ඔයාලට කියන්නේ සොනිස්සොනික් කියන දැන් සොනිස්සොනික් කියන්නේ දැන් ඉතින් හඳුනනවානේ මේ ඉන්නේ මොහොමඩ කරු කියන දැන් මේ මොහොමඩ කරු ඒකට සුරේෂ් සලේ කියන දැන් ඇවිල්ලා තියෙනවනේ. දැන් එතකොට මේ සුරේෂ් සලේ මහත්මයා යම් කිසි දෙයක දේශපාලන අරමුණක් වෙනුනේ මේ දේ සිද්ධ කරනවා කියලා දැන් මේ කතෝලික භාව පවා යම් කිසි දෙයකට එතන විශ්වාසයක් තියෙනවා. එතකොට මේක සම්බන්ධයෙන් ඔබ වහන්සේලා කියන්නේ දැන් එහෙමනම් බුද්ධාංශනකට සම්බන්ධ නැහැ කියලා ඔබ වහන්සේලාට එහෙම කරන්නේ නෑ මම කිව්වේ එහෙමයි. මම කියන්නේ බුද්ධාංශ නිලධාරීන්ගේ මනස මෙහෙ වෙන විදිහ ඒගොල්ලන්ගේ හැඩතල ගැන අපිට අවබෝධයක් නැහැ. හැබැයි මම බරපතල විදිහට විශ්වාස කරනවා මේ රටේ බුද්ධාංශ වලට මේ ආගමික අයිඩියොලොජි එක හඳුනා ගන්න බැරි වුණා. ඒගොල්ලන් බලන්නේ ක්‍රියාකාරකම්නේ. රැස් වෙනවා පේනවා. පුහුණු වෙනවා පේනවා. ඒ කියන්නේ ගහ ගන්නවා හරි ශාරීරික අභ්‍යාස හරි ඕක කරනවා පේනවා. යන්නේනවා පේනවා. මෙතනින් මෙතෙන්ට ගියා. මෙතන දවස් කීපයක් හිටියා. මෙයා තමයි නිත්‍යානුකූල බිරිඳ. මෙයා තමයි අනියම් බිරිඳ. මේ මෙහෙම ඒව එකතු කරන්න පුළුවන්. හැබැයි ලෝකෙ කොහේද දැන් මේ රටේ විතරද මේ වගේ පිපිරීමක් වෙලා තියෙන්නේ? ලෝකේ රටවල් 30ක ISIS කාර්යෝ පුරවලා තියෙනවා. ඒකේ එයාට විතරයි දියුරුම දෙන්නේ. භූමියේ ප්‍රශ්නයක් නැහැ කොහෙද කියලා. භූමියේ ප්‍රශ්නයක් නැහැ. ඒක කෙලින්ම ඒක මහ පුදුම ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒ කැලිෆේට් එකේ නායකයෙ පිළිබඳ එයාට මේ දියුරුම දුන්නා මෙහෙ පුරගත්තා. දැන් 2016 ඒ කාලේ ඒ ක්‍රයිස්ට් චර්ච් වල දිගටම කොච්චර වුණාද ලෝකේ පුරා. ඉතින් මේ බුද්ධිය මම කියුවේ බුද්ධ්‍යංශ වලට හුඟක් අයට බුද්ධ්‍යංශ වලට විතරක් නෙවෙයි. ඉතින් මේ මහා රටේ නායකයෝ බවට පත් වෙන්න ඉන්න පත් වෙලා හිටපු අයටවත් මේ මොකද්ද මේ ආගමික අයිඩියොලොජි ගැන තියෙන අදහස? ඒකයි මම අහන්නේ. ඒ ගැන මොකද්ද කොතනද වෙච්ච සංවාදය? මේ ගැන පොලිසිය දන්නවද? දැන් ඔබ විශ්වාස කරන්නේ මේ පහුගිය මාස දෙක තුනත් මේ පුහුණු කඳවුරු පැවැත්තුණා. කාටද අපි කියන්නේ? ඉතින් ඒක නිසා මේක මම කියන්නේ මේ සලේ මහත්මයාද කවුද ඒක අපිට නම් අදාළ නැහැ. මම කිව්වේ එහෙම දැන් අවුරුදු ගාණක් දැන් මේව කළා ඔක්කොම තොරතුරු ඇතිනේ. නිකන් බොරුවට අවුරුදු ගාණක් ඩීఓ ගහලා තියලා ඊට පස්සේ නිදොස් කරන්නේ දහස් කරන වැඩක් තියනවද? එහෙනම් තොරතුරු ඔක්කොම තියෙනවා නම් එකපාර දැම්මා දවස් 20ක් හරි නඩු ගහුව එක දිගට අල්ලලා හිරේ දාන්න. මේ ප්‍රශ්න ඉවර කරන්න එපා දෙයියනේ. හැබැයි තාමත් මේ කිසි කෙනෙක් වැදිහත් වෙන්නේ නැහැ මේ අයිඩියොලොජික පරාදය කරන්න. කතෝලික සභාව කතා කරනවාද පාසල් පෙළපොත්වල මේ අන්තවාදී මේ හාකිමියත් ආදී මේ තාම දරුණු ගණයේ
ඉගැන්වීම් ඉදිරිපත් කළා තියෙනවා. ඒව ගැන කතෝලික සභාව කතා කරනවාද? ඊළඟට අනිත් දේශපාලන පක්ෂ කවුරු හරි කතා කරනවද? ඒකයි මගේ ඇයි අපිට අවස්ථාවක් නොදෙන්නේ? මේ ගැන කතා කරන්න විධිමත් ලෙස. දැන් මේවා එළිය කතා කළාම ගැටුම් සහගත වෙන නිසා ඇයි ආණ්ඩුව ඒකට නිහතමානී නොවෙන්නේ? මම එක ලියුමක ලියලා යවුවා අවම තරමින් මොලේ තියෙන කතා කළ හැකි කමිටුවක්වත් පත් කරපල්ලා මේ තොරතුරු ටික දෙන්නම් ඇවිල්ලා කියලා. මොකද මේක තමුන් නැහැරගෙන් පස්සේ දැන් මේ ආණ්ඩුව ඇතුලේ දැන් මේගොල්ලෝ ටික සන්නද්ධ වෙනවනේ. ස්ථානගත වෙනවනේ. මේකට කියන්නේ අයිඩියෝලොජි ජිහාඩ් ඉස්ලාමේ. මේ පාසු සිද්ධිය ආපු නිසා මම ආපහු කටාරින්න හැදුවේ. දරා ගන්න බැරුව. හරිද? මේ චින්තන මේ ජිහාද්වාදීන් ඔය මේ අපි හිතන තරම් මේ LTT ඊට වඩා එහාට ගිරත ලෝකයක මේ ග්ලෝබල් කොහොමද ටෙරරිසම් එක ඩෙවලොප් කරන්නේ?